ඉතින් මේකේ කිඹුල්ලු ඉන්නවා. ඉතින් ඉන්න තැනක් තියෙනවා. ඒක මේ හරිය නෙමෙයි. දැන් මේ තියෙන්නේ නාන තොටවල්. මේ හරිය මිනිස්සු පාවිච්චි කරන දැන් මෙතන එහා පේන්නේ පඩිපෙල් තියෙනවා. මේ ප්‍රමාණයෙන් පඩිපෙල් තියෙනවා. මේ වෙලාවේ මෙහෙම ඉද්දික පාඩම් වතුර පාරක් එයිද දන්නේ නැහැ. යන්න පාර ඉඩමදි වෙන හැමොත් එම. රස විඳින්න ඇවිල්ලා අපේ පෞරාණික වටිනාකම අපි රකින්න ඕනේ. පියසටහන් පමණක් ඉතුරු කරලා යන්න. පියසටහන් පමණක් ඉතුරු කරලා යන්න. පරිසරයේ කිසිම දෙයක් පොලිතින් කෑල්ලක්වත් දාලා යන්න බෑ. මොකද ආසාවටවත් පොලිතින් කෑල්ලක් දකින්න නෑ මේවයි. ඔව්. අම්මට සිරි. මල්ලි නයාද මාපිලාද මල්ලි? නෑ නාග මාපිලා. පලිකරන මාපිලා. මං හිතන්නේ මගේ ජීවිතේ මම දැකපු ලස්සන තැන් ටික මම දැක්කා මේ මිහින්තලට ඇවිල්ලා. බලන්න මේක අතීතයේ නිර්මාණය කරපු ලස්සන ගල් පාලමක්. හරිම ලස්සනයි. ඉස්සර නම් අපිට සර්පෙක් දැක්කම චූ ටිකක් යන්න දෙයක් විතරයි. හිතුව හැමදේම වෙන තරමටම අපි බය වුණා. වව් මල්ලි. මල්ලි පත සයිස් වැවක් නේ මේක. ඔව්. මොකද්ද මේ වැව මල්ලි? මේක තමයි මහා කනදරාව වැව. හඩට්ටාෂේ. අහලා තිබ්බට දැක්කේ ජීවිතේ ෆස්ට් ටයිම් නේ. අම්මෝ ඒකේ ලස්සන. ගායිස් මේක නම් පුදුම ට්‍රිප් එකක් වුණා මේ දවස් තුන අපි මම හිතන්නේ මගේ ජීවිතේ මම දැකපු ලස්සන තැන් ටික මම දැක්කා මේ මිහින්තලට ඇවිල්ලා. මල්ලිලා හරක්ද මල්ලිකට ගහලා දින්න හරි? කොහෙද? ඈතද? ඔව්. හරකට ගහලා දින්න නේද? ෆු. අඩඩෝ. අපි එහෙනම් මෙතනින් පටන් අරන් කියමු කට්ටියට අපි කොහෙද යන්නේද කියලා නේද? ඔව්. මෙතන අර ගහ යටට. අපි යන් අර මේ දින්නේ වන්ට එක වගේ දින්නේ. අපි එතන යන්නේ මල්ලි? යා. අටේ මම මගේ ජීවිතේ දැකපු ලොකුම වැව තමයි මේ දකින්නේ. අපිට මිහින්තලේ පේනවා ඈතින්. හරි ලස්සනට මිහින්තලේ පේනවා. අපි එතන ගිහින් පේන මොනේ කටේට. ඔව්. යන්න පුළුවන් නේද මෙතන? පුළුවන්. පුළුවන් නේද? බයිසිකල් පොඩ මෙහෙම නතර කරලා. ඔව්. අපි වැව් ඩෑම් එකක් තියෙනවා. ඒකත් එක්කම වෙන්නමු. ඔන්න ගයිස් මිහින්තලේ ඇවිල්ලා දවස් 3ක් අපි සර්ව් වෙනවා කිව්වනේ. ඉතින් පුංචි නදුන් එක එකතු වෙලා ලස්සන බ්ලොග්ස් කීපයක්ම ගහගෙන යන ගමන්ම ඔන්න අපි ආවා. මහා කන්නදරාව වැව බලන්න ලංකාවේ තියෙන දැවැන්තම වැව් බැම්මක් සහ ලොකු වැවක්. ඉතින් මේක ගැන කියන වචන නැහැ. අපි පොඩක් එහෙනම් අරහෙට ගිහලා මතක කරමු යා. ඔව්. ඔන්න යාළුවනේ මිහින්තලේ ආවට පස්සේ අපිට දකින්න පුළුවන් ලස්සනම ප්ලේස් එකට අපි ආවා. මහා කනදරාව වැව. එහෙම නැත්නම් මේ මිහින්තලේ තියෙන ලොකුම වැවට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ශ්‍රී ලංකාවේ ගත්තම ලොකුම වැව තමයි මේක. ඉතින් පුංචි නදුන් එක්ක මේ ගත කරන පැය 72 දී ඔයගොල්ලන්ට මේ වැව පෙන්වන්න නැතුව ඉන්නේ කොහොමද? ඉතින් ඔන්න මම ආවා මේ මහා කනදරාව වැව බලන්න. මේක ඇවිල්ලා ඉතාමත් දැවැන්ත වැවක්. ඉතින් මේ වැවේ නාන්න පුළුවන්ද? මේ වැව බිලි අර ගන්නවද? මේ වැවේ මොනවද වෙලා තියෙන්නේ? මේ හැම විස්තරයක්ම අපිට කියයි අපේ පුංචි නදුන්. ඉතින් මල්ලි එහෙනම් දෙන්නවා මගේ අතට කැමරාව. අපි කියමු එහෙනම් මේ ගැන විස්තරයක්. නදුන් මල්ලි මං හිතන්නේ මගේ ජීවිතේදී මම ආපු ලස්සනම ප්ලේස් එකක් වගේම මගේ ජීවිතේ ආපු සුපිරිම ට්‍රිප් එකක් මේක. ඉතින් මේ පැය 72 ඇතුළතදී අපි නයි ගල්ලන්න විතරක්ම නෙවෙයි. ඔව්. තරපු අපි බැලුවා කටපොත කන්දෙත් ගියා. ඔව්. ඉතින් ඔන්න අද දිනේදී අපි ඇවිල්ලා තින්නේ මහා කනදරාව වැව. මං හිතන්නේ මේක තියෙන ලංකාවේ තියෙන ලොකුම වැවක් මේකනේ. අනිවාර්යයෙන්. වැවේ කොච්චරද දිග පළලක් කියන මට තේරෙන්නේ නැහැ. ඔව්. එහෙම බැලුවත් මෙහෙම බැලුවත් සම්පූර්ණම මිහින්තලෙන් වට කරතු වැවක් තමයි මේක. නදුන් මල්ලි කියන්නකෝ මේ ගැන විස්තරය. මේක කටේ නාන්න එනවද කොහොමද? ඔව් එතරම් මේකේ නාන්න එනවා. අපිත් ඇවිල්ලා තියෙනවා. අපිට අර ගොඩක් දුරින් ඉඳලා අපි එවෙනවා අඩුයි. මේකට නැත්තම් නාන්න ගොඩක් අය එනවා හවස් වරුවට වගේ. ගොඩක් අය එනවා. ඉතින් දැන් මෙතන මේ තියෙන පඩිපෙළ තියෙන ස්ථානේ මෙතන නාන්න පුළුවන්. ඔව්. ඉතින් මේ ඉතින් අපිට අර ඈතින් පේනවා නදුන් මල්ලි අපි ඊයේ ගියපු මිහින්තලේ. ඔව්. චෛත්‍යයන් දෙක පේනවා අපිට. ඔව්. ඒ වගේම මේ පැත්තට හැරෙද්දී අර දූපතේ. ඉතින් ඒකේ සම්පූර්ණම ගවයන්කට ගහලා ඉන්නවා. ගවයන්ට කන්න බොන්න තියෙනවා. මම අහලා තියෙනවා කිඹුල් වල කියලා එකක් තියෙනවා මේකේ. අනිවාර්යෙන්. ඒක පොඩි විස්තරයක් කියන්න. ඉතින් අර ඉස්සල්ලා තිබ්බා ඒ වගේ තැනක්. ඉතින් මේකේ කිඹුල්ලු ඉන්නවා. ඉතින් ඉන්න තැනක් තියෙනවා. ඒක මේ හරිය නෙමෙයි. දැන් මේ තියෙන්නේ නාන තොටවල්. මේ හරිය මිනිස්සු පාවිච්චි කරන දැන් මෙතන එහා පේන්නේ පඩිපෙල් තියෙනවා. මේ ප්‍රමාණයෙන් පඩිපෙල් තියෙනවා. ගැඹුර කොච්චරද කියලා කියන්න බෑ. ඒ තරම් ගැඹුර කියන්නත් බෑ. මෙතන මේ බෝඩ් පවා ගහලා තියෙනවා. පේනීම අනතුරුදායකයි කියලා. ඉතින් පේනීම ඇත්තටම අනතුරුදායකයි තමයි. ඉතින් කිඹුල් ඉන්නවා නම් අපි මොන පිහිනන්න පුළුවන් කියන මේකට බැස්සත් ලොකු අවධානමක් තියෙනවා. ඔව්. දැන් අර ඒක මොන අහලා දිනව මේකේ? ඔව්. අහලා දිනව. ඉතින් හැතරම හරි ලස්සනයි. ඕගොල්ලෝ මේ වගාවට ඇවිල්ලා තියෙනවා නම් මේ සුන්දරත්වය දන්නවා නම් මිහින්තලේ ආපු එන්න හිතන් ඉන්නවා නම් ඔය අනිවාර්යෙන් මේ කනද
කනතරා වැව ගාවට ඇවිත් බලන්න හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේන හුලම්පාර ඈතින් පේන අර අපේ ලස්සන මිහින්තලය අපි ආදරය කරන ලංකාවේ සහ මුළු ලෝකවාසී ජනතාවම ආදරය කරන මිහින්තලය ඒ වගේම මේ වැව් ඩෑම් එක වටේලා තියෙන බලන්න මේ කළුගල් වලින් ලස්සනට මේ පරිසරය ගොඩක් සුන්දරයි මේ ගොඩක් කට්ටිය මේ පරිසරය දූෂණය කරලා නැහැ. ඉතින් ඒක මේ ගමේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පරිසරය මේතර ලස්සනද බලන්න අපේ මුහුදු වෙරළක් ගාවට ගියොත් එimhe කොළඹ තියෙන්නේ මොනවද කියලා තන්නේ කර shopping bag උයි බීපුවයි බීදුරු බෝතල කුළු වෙච්ච ඒවා. නමුත් මෙතන තියෙන මේ ලස්සන ගැන කියන්න වචන වලින් මට කියන්න තේරෙන්නේ නැහැ. ඒතර ලස්සනයි. නදුමල්ලි ඔයා මාව මං හිතන්නේ මුළු මිහින්තලේ වටේම එක්කගෙන ගියා. ඉතින් ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට. හරිම ලස්සන අත්දැකීමක් අපිට ලැබුණේ. ඉතින් මේ වතුර ටිකකුත් පොඩ්ඩක් අතර දාගන්න අන්නේ මං. නැත්තම් වැඩකුත් නැහැ වතුර ටික කෙල්ලුනේ. අනිවාර්යෙන්ම. ජීවිතේ විඳිනවල ගැන හරිම අමුතු දෙයක්. ඉතින් ඔන්න මේ පෑ 72කට අපේ නදුන් මල්ලි මට දුන්න අත්දැකීම නම් කියන්න වචන නැහැ. වතුර හරිම සීතලයි කොච්චර පෑවිලා තිබ්බත් මේ වැවේ ජීවිතේට වතුර හින්දෙන්නේ නැහැ කියලා තමයි අපේ නදුන් මල්ලි අපිට කිව්වේ. අනිවාර්යෙන්ම. ඉතින් කනදර වැවේ වතුර ටික උත් මුණට ගාගත්තම මම හිතන්නේ මේ vlog එක සම්පූර්ණ වුණා වගේ මට දැනුණා. ඉතින් තව පැය කිහිපයකින් අපි නිවෙස් බලා පිටත් වෙනවා. ඉතින් හරිම දුකයි මේ දවස් තුන සතුටින් ගත කරාට ඕගොල්ලෝ දාලා යද්දී දැනෙන්නේ හරි ලොකු දුකක්. ඉතින් මගේ vlog එක දිගටම බලන් හිටපු ඕගොල්ලන්ටත් දැනෙයි නදුන් මල්ලි සහ පවුලේ කට්ටිය මට දුන්න මේ සපෝට් එක මේ දුන්න සහයෝගය අපිට මේ දවස් තුන පුරාවට සලකපු විදිය ගැන කියන්න වචන නැහැ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ vlog එක තුළම. ඉතින් මේ වගේ තවත් ලස්සබර වීඩියෝස් ගොඩක් ඔයගොල්ලෝ අරන් එන්න බලාපොරොත්තු වෙන තමයි මම මේ vlog එකේදී නදුන් මල්ලියගෙන් සමුගන්නේ. මම දන්නවා මට වගේම නදුන් මල්ලියගේ පවුලේ හැමෝටම දුකයි. ඒගොල්ලෝ අපිට හරි ආදරෙයි. ඉතින් ඒ ආදරේ කරුණාව සදාහටම තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවත් එක තමයි අපි මේ අද දවසේ සමුගන්නේ. නදුන් මල්ලි. ඔය අපි ආවේ මං හිතන්නේ ලංකාවේ තියෙන ලස්සන පරිසරයකට. ඔව්. එතකොට නදුන් මල්ලි ඉන්නේ ලංකාවේ තියෙන ලස්සන පරිසරයක. ඔව්. ඉතින් අපි මේ අත්දැකීම මල්ලි කොළඹ ඉඳලා ඉවරලා මෙහෙ අමුතුවට ත්‍රාස්‍යයට විඳිනවා. ඔව්. ඔයාලා මේ පරිසරයේ ඉපදිලා ජීවත් වෙනවා. ඔව්. සහ මේ පරිසරය හැමදාම විඳිනවා. ඔව්. දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඔව්. ඒ වුණාට ඕගොල්ලෝ කියවන ජීවිතේ එක අතකට හරි සුන්දරයි. ඔව්. මේ කොට පෑවිල්ල හැමදේම කර වෙලා යන වෙලාවක මේ ගස් ටික මේ වැවෙන් පෝෂණය වෙලා තියෙන විදිහ හරි ලස්සනනේ මල්ලි. ඔව්. ඉතින් මම හිතන්නේ මේ වැවෙන් මුළු මිහින්තලයෙන් පෝෂණය කරනවා වගේ නේද? අනිවාර්යෙන්ම. හරිම ලස්සනයි මල්ලි. ඔයා එයාදී මාර පිනක් කරලා තියෙන මේ වගේ පරිසරයක ඉපදෙන්න. ඉතාමත් වටිනවා මල්ලි මේ පරිසරයට වා කරන සේවය. මම හිතන්නේ ස්වභාව දාම ඔයාට ගොඩක් ආදරේ. ඔයාව මේ වගේ පරිසරයක දෙවියෝ මැව්වෙත් ඒ නිසා වෙන්නේ නැති. මේ පාලම මේක කැඩුණොත් එහෙම එහා පැත්තට සම්පූර්ණ වතුර පිරෙනවා. ඔව්. ඒ තරම් ජලස්කන්ධයක් තියෙනවා මේකේ නේද? ඔව්. ඔන්නේ යාළුවනේ අපි ආවා තවත් ලස්සන පරිසරයක් බලන්න නදුන් මල්ලි අපි එක්කගෙන ආවා. නදුන් මල්ලි මේ කොහෙද අපි ඉන්නේ? මිහින්තලේ ගල් පාලම. ගල් පාලම. හරිම ලස්සන සුන්දර තැනක තමයි මේක පිටලා තියෙන්නේ. ලස්සන වැලි ටිකක් තියෙනවා. යන ගමන් ඔයගොල්ලෝ අපි පෙන්නන්නම්. යන්න බලන්න. යා. බලමු. ඉතින් තවත් සුන්දර අත්දැකීමක් වෙයි. ගිහින් බලමු වීඩියෝ ස්කිප් කරන්න එපා. මොකද මේක වටිනා කරන අත්දැකීමක්. මොකද ඔයගොල්ලෝ මේ මිහින්තලේ ට්‍රිප් එකක් આવත් එimhe ඔයගොල්ලන්ට මේ වගේ තැන් වලට හොයාගෙන එන්න අමාරුයි. මොකද පරිසරය දුර වැඩි. ඉතින් මම හිතන්නේ මේක ඔයගොල්ලන්ටත් ලොකු අත්දැකීමක් වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් දිගටම වීඩියෝ එක එන්න. යාළුවනේ පේනවද මේ වැල්? මිහින්තලේ කියලා කියන්නේම අපේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර ඉතාමත් සුන්දර ලස්සන කඳු වැටි වලින් ලස්සන වනාන්තර වලින් පිරිච්ච ලස්සන පරිසරයක්. ඉතින් මේ පරිසරයේ ජීවත් වෙන අපේ නදුන් මල්ලියා මම හිතන්නේ අපේ මිහින්තලේට ලොකු සම්පතක්. නදුන් මල්ලි අපි එහෙනම් යමු ගල්පාලම් බලන්න. බලන්නකො මේ දැන් මේවා හින්දලා තියෙන්නේ නේ වතුර දිනන මේ නැත්තර වෙලාද නේ? මේ පැත්තට නම් එන්නෙත් නෑ වැඩි. අර වලවල් වලටින් වතුර පිරෙනවා. වතුර පිරෙනවා නේ. ඔව්. ඒ වලටත් යම් තරමකින් ගලාගෙන යන විදියට තමයි මේවා තියෙන්නේ. ආහා. ඒතර පුරාණ කාලේ තිබ්බ විදියටම තමයි තියෙන්නේ. ගල්පාලම ගැන මල්ලි ඒ කාලේ රජවරු විසින් මතක එකක්ද? ඔව් සඳහන් වෙන්නේ මේ මහසෙන් මහරජතුමා ඉදි කරා කියලා තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. මහසෙන් රජතුමා. ඔව්. නියමයි. හරි. ඉතින් ගල්පාර අතරින් අපිට මේ විදිහට යන්න තියෙනවා. යන් අපි එහෙනම් ගල්පාලම කිට්ටුවට ගිහිල්ලාම හමු වෙමු. කැලෑවක් මැද්දේ යන්න තියෙනනේ. ඔව්. ඔන්න අපිට පේනවා ගල්පාලම. මොකද පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක. ඇත්තටම මේ ගැන විස්තරයක් අපිට කියන්න ඔයාට තියෙද දැනුමක් තියෙනවද මේ ගැන කියන්න දෙයක්? යම් තරමක දැනුමක් තියෙනවා මාත් ඉතින් අර වැඩි දැනුමක් නෑ. ඉතිහාසය පිළිබඳව. ඔන්න බලන්න
ඒ කාලේ රජවරු පාලන කරලා දෙන විදිය. ඔව් දැන් නම් වතුර හිඳිලා මෙතන පල්ලෙහා නැත්තම් වතුර තියෙනවා. බලන්න වතුර තියෙනවා නේද? ඔව්. ඔන්න බලන්න. ඒත් එතමනේ තියෙනවා තාම. බලන්න මේක අතීතයේ නිර්මාණය කරපු ලස්සන ගල් පාලමක්. අනිවාර්යෙන්. හරිම ලස්සනයි. බලන්න මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. පොර බින් තියගමු අපි. බලන්න මේකේ තාක්ෂණයේ ඒ කාලෙත් මාර තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ ගල් කළු ගල් පටි කපල ඒවා යට වල්ලලා ඒක උඩ හරස් අතට තවත් කළු ගල් පටි දාලා ඒක උඩින් ගල්ලා තුරලා තියෙන විදිය අපි පාලම උඩරකින් පෙන්වමු මල්ලි. පෙන්නු. නදු මල්ලි. ඔය එතකොට කියනවා දැන් ඇත්තටම මේ වගේ ගල් පාලමක් හදලා තියෙන්නේ කොහෙට යන්නද මොන වගේ දෙයකටද මොන වගේ අරුමක් සඳහා කියලා පොඩක්. ඒ ගැන ලොකු සඳහනක් නැහැ. ඉතින් අර මෙතන අර වතුර තියෙන නිසා ඔව් ගමනාගමනයට පහසුවෙන්ද තමයි මේක හදලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ. ඒතර මේකෙන් මේ එහා පැත්තට මොකද්ද හම්බ වෙන්නේ කියලා දන්නේ නැද්ද අපිට? ඉතින් දැන් කැලෑවකින් නතර වෙලා තියෙන්නේ. ඔව්. කැලෑවකින් මේ සම්පූර්ණ ගමනේ නතර වෙනවා. ඔව්. එතකොට දැන් අශ්වය පිටේ එන්න පුළුවන් නැත්නම් අපිට ඒ කාලේ ඔය කරත්ත මාර්ගෙන් ගොඩක් ගමන් තිබ්බේ. ඔව්. එතකොට මේ තාමත් අම්මා හෙල්ලෙනවා. ඉතින් මේවා තාමත් හයිය හත්තියට තියෙනවා. ඔව්. මම හිතන්නේ මේ තාක්ෂණය බලන්න මේ ගලෙන් ගලට මේ මැච් කරලා තියෙන විදිය. දැන් මේ ගලට සමාන්තරව මෙහෙන් ලොකු වෙලා මෙහෙන් පොඩිලා ඒක ලස්සනට ඒක මේ මැච් කරලා ලස්සනට හරි ගස්සලා තිනවා. මම හිතන්නේ මේ එක ගලක්වත් කවුරුත් මේවා එහෙට මෙහෙට කරලා හරි ගස්සන්න මෙහෙ එන්නේ නැහැ. ඔව්. මම හිතන්නේ මේ ඒ කාලේ මේගොල්ලෝ හදපු විදියටම ඒ කාලේ අපේ රජගොල්ලෝ මේවා නිර්මාණය කරපු විදියටම තාමත් මේක ඒ විදියටම තියෙනවා. ඉතින් මිහින්තලේ ඇවිලි වරලා අපි දකින්න දේවල් ඕගොල්ලන්ට අරන් එන්න තමයි මේ vlog එක ගොඩක් දුරටම කරේ. ඉතින් විශේෂයෙන්ම නදුරු මල්ලිගේ සර්පයත් එක්ක තියෙන ක්‍රියාකාරකම් එක්ක අපි ලොකු අත්දැකීමක් ලබා ගත්තා. හරි ලස්සනයි. නදුරු මල්ලි කීපාරක් ඇවිල්ලා මෙතනට? මම දෙපාරක් ඇවිල්ලා දිනවා. දෙපාරක් ඇවිල්ලා දිනවා. මරු මල්ලි මේ වැතුලින් යටින් වතුර යද්දීම මරුවට තියෙනවා ඉතින්. ඔව්. කටේ නාන්නේමත් නැද්ද මේවා නේද? ඔව්. අපි බහැලා බලමු ඕන. බහැලා බලමු නේ. බලමු. යා. බහැලා පාර්ලිමේන්ටින් අපේ බරත් දැන් පොඩ්ඩක්. මේ තියෙන්නේ මහා කනදරාවේ ගල් පාලම යට අපි ඉන්නේ දැන් ඔය. මේ ගල් පාලම සම්පූර්ණයෙන්ම යට වතුර වලින් පිරෙනවා. දැන් මේ වතුර මට්ටම තිබිච්ච විදිය එහෙම මේ කළු ගල් කළු වෙලා තියෙන්නේ. මට්ටමකින් පෙන්වන්නේ මේ විදියට. ඉතින් මේ වෙලාවේ මෙහෙම ඉද්දික පාඩම වතුර පාරක් එයිද දන්නේ නැහැ. යන්න පාර ඉඩමදි නෑ මොනත් එහෙම. ඉතින් මේ දැන් අපි මේ ඉන්නේ ඇල මාර්ගේනේ. ඔව්. ඉතින් මේක හිටපු මේ බෙල්ලෝ එහෙම මේ බෙල්ලෝ මේ බෙලි කට්ටක්. බෙල්ලෙක් නේ. ඉතින් අනේ මේවා පෙන්නුවට පස්සේ මේවට ඕගොල්ලෝ එන්න කවදාවත් හැබැයි මේවා විනාශ කරලා දාන්න නම් එපා වෙලා නේද? අනිවාර්යයෙන්. මේවා ඒ කාලා බීලා මේ ගල් පාලම් උඩ ඕගොල්ලෝ බීලා කරලා බෝතල් කුඩු කරලා දාලා අනේ වගේ විනාශ කරන්න එපා. මේ පරිසර හරිම ලස්සනයි. අනිවාර්යයෙන්. ඉතින් මේවා පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඇවිල්ලා මේ රස වින්දනයේට තමයි. රස විඳින්න ඇවිල්ලා අපේ පෞරාණික වටිනාකම අපි රකින්න ඕනේ. පියසටහන් පමණක් ඉතුරු කරලා යන්න. පියසටහන් පමණක් ඉතුරු කරලා යන්න. පරිසරයේ කිසිම දෙයක් පොලිතින් කෑල්ලක්වත් දාලා යන්න එපා. මොකද ආසාවටවත් පොලිතින් කෑල්ලක් දකින්න නෑ මේවයි. ඔව්. ඒකයි තියෙන වටිනාකම. ඒ නිසා පරිස්සම් කරන්න අපේ සුන්දර වටිනාකම අපේ ශ්‍රී ලංකාව පුංචි ශ්‍රී ලංකාව තුළ දකින්න පුළුවන් ලස්සනම තැනකට තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මේවා මේ කියන්න වචන නැහැ මේ පරිසරයේ තියෙන ලස්සන සුන්දරත්වය ගැන. හරිම ලස්සනයි. වතුර තීදිය කොච්චර ලස්සනද මේ දවස්වල මේ පෑවිලත් එක්ක යට මඩ මතුවලා තියෙන්නේ. අනිවාර්යයෙන්. නැත්තම් මේවා හරිම ලස්සනයි. ඒ වාහන වටේ තියෙන ලස්සන කොළ පාටන මේ වනාන්තරේ. ගෙම්බෝ ඉන්න සෑහෙන වලි නේද? ඔව්. උන්ට තුරා තියෙන වතුර පොඩ්ඩයි මේ පෑවිල්ලට. දැන් අර හේ වැවේ වතුර තිබ්බට මේ පැත්තට වැව් වාන් දැම්මොත් තමයි වතුර එන්නේ. ඔව්. ඇයි දාන්නේ නැති මල්ලි? වතුර පෙරන කාලට තමයි දාන්නේ. ඉතින් මේ සත්තු එහෙම ඉතින් තැන් හොයාගෙන යනවා සාමාන්‍ය ගෙම්බෝ එහෙම නම්. ඔව්. මේ පොල් ඇතුළේ ගුල් වලට වගේ යනවා බොහෝ වෙලාවට. ඔව්. එතකොට අර ඉතින් පරිසරයේ වතුර තින් දැන් හොයාගෙන ගියාම ආයෙත් වතුර මේවට දැන් ඩෑම් මැරලා වතුර ආවට පස්සේ ආයෙත් මේ පැත්තට එනවා නේද? ඔව්. අයියා. ඔව්. අදත් අපිට යාළුවෙක් හම්බ වෙලා. මොකද මලි? අදත් අපිට යාළුවෙක් හම්බ වෙලා. කේ සර්පෙක් ඉන්නවද? ඔව්. අම්මට. අද නම් මොනවත් ඔව් මලි දැන් මේ වෙලාවල නේ වගේ උක්කක තතේ නෑනේ මලි. ඔව් නෑ මේ අවුලක් නෑ. මේ මාපිලෙක්. අම්මට සිරි. මලි නයාද මාපිලාද මලි? නෑ නාග මාපිලා. තලිකරම නාග මාපිලා. අඩඩා. බිත්තර දාලා දෙන්න ඉන්නේ. බිත්තර දාලා දෙන්න ඉන්නේ. නෑ බිත්තර දාන්න
කියන්න බෑ බලමු අපි හරිම ලස්සනනේ මල්ලි ඔව් මල්ලි මේ කියන්නේ මෙයාගේ විස නැද්ද මල්ලි නෑ මෙයා සොළු විස අපි ඕනනම් අරන් බලමු වර ෂුවර්ද මේ ඔව් ඔය කහට නගිනව නේද රුක්වාසීනේ බය වුණා මං හිතන්නේ අතන හිටියා බය වුණා ඒක බඩ බය වුණා ඒකයි යන්නේ යාට ඒ කියන්නේ ගහේ යන්න මාර ක්‍රමයක් තියෙනවා යාට ඔව් මෙයාලට යන්න පුළුවන් හොඳට ආ මෙයාලට හොඳට යන්න පුළුවන් අපි ගම් බලන්න ඔයාලට බය නැද්ද මල්ලි ඔහම බලන්න නෑ අවුලක් ප්‍රශ්නයක් කරගන්න නැද්ද නෑ කලබල නොකරවනේ ගන්නෙ අහහ කලබල නොකර ගත්තාම මේ දෂ්ටනයක් කරන්නේ නැහැ හැබැයි අපි කලබල කරොත් බැරි වෙලාවත් මේ අපිට දෂ්ටනයක් කරන්න ඉඩ තියෙනවා බලන්න මල්ලි බලන්න හුක්කේවත් නැහැ අතේ මම නම් බයයි මේ වැඩේට ඔයා පළපුරුද්දෙන් ඔය වැඩේ කරාට මේ හැබැයි හොඳ ලොකු සතෙක් බලන්න මල්ලි බලන්න නෑ එයාට එන්න දෙන්න ඕනේ එහෙම හපන්නේ ෂුවර්ද වට ඔව් මෙයාලා ෂුවර් මොකද මේ මං හසුරුවල තියෙන හින්දා ඔයාලට විශ්වාස කියන්න පුළුවන් මේ සාමාන්‍ය පොඩි සත්තු ඇටැක් කරනවා කොහොමද එහෙමද මෙයා නම් ලොකු කලබලයකුත් නැහැ හැබැයි හපයිද කියලා කියන්නත් බෑ කියන්නත් බෑනේ ඔව් ගැටලුවක් නැහැ හැපුවට මේ හැපුවට මල්ලි ප්‍රශ්නයක් බෝඩ් එක වගේ ලස්සනයි නේද ඔව් අපිට ඊයේ මම ඇල්ලුවොත් එයාට කිසිම ප්‍රශ්නයක් නැද්ද හානියක් නැහැ බලන්නකෝ මට පුළුවන් අපි දැන් ඊයේ දවසේ ඇල්ලුවා ලේමාපිලෙක් ඔව් මේ අපි දැක්කම මෙයා වගේම දිගයිනේ මෙයා වගේම දිගයි මෙයාට වඩා එයා දිගයි නේද දිගයි නේද ඒ වගේ මේ එකම පාටනේ මල්ලි එකම පාට එකම විදියනේ ඔව් මෙයාගේ ගොඩාක් අර කළු පැල්ලම ප්‍රමුඛයි ප්‍රමුඛයි නේද මේ නාගමාපිලු කියන්නේ මෙහෙමනේ මෙයාලා මේ බොයිකා ෆෝස්ටෙනි කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේගොල්ලෝගේ වර්ණ ප්‍රභේද කීපයක් තියෙනවා. මේගොල්ලොන්ට නම් භාවිතා කරනවා හතරක්. ඒකේ එක නමක් නම් පිළිගන්නෙම නැති නමක්. ඒක තමයි හබරලා. හබරලා කියලා මෙයාට කියනවා ඒ නම බොරුවක්. ඔව් නේ හබරලා කියවම මරනවා කියලා කියලා තියෙනවා ඒක බොරුවක්. ආයේ මෙයාට කියනවා මට පොඩ්ඩක් අල්ලන්න පුළුවන් නේද? පුළුවන්. කිසි ප්‍රශ්නද? ඔයාට අල්ලන්න පුළුවන්. මම කොහොමද අල්ලන්න ඕනේ? සාමාන්‍ය ඔය යනකොට ඇගේ ඇටින් අපි ඉස්සෙල්ලා පිඹුරා වැල්ලුයි. ඔව් මෙහෙම බඩයට ඉතින් වගේ. ඔව් අන්න ඒ වගේ හිමිහිට දාලා ගන්න. සාමාන්‍යයෙන් මෙයාට ආයේ කියනවා මෙයා නාගමාපිලා. ඊළඟට නෑ. ඊළඟට අර ටිකක් දුඹුරු පාටට හුරු එක්කෙනා එයා ලේමාපිලා වගේ නම් වලින් හඳුන්වනවා. ඊළඟට ඔය පාට දෙකම මැද්දින් එක්කෙනෙක් ඉන්නවා අලු පාටට හුරු. ඔව්. එයාට අපි කියනවා ගැරණි මාපිලා. ගැරණි මාපිලා කියලා. ඔව්. ඉතින් එතකොට මේගොල්ලෝගේ වර්ණ ප්‍රභේද ටිකක් වෙනස්. දැන් මෙයාගේ බලන්නකො මෙයාගේ මේ කළු පැල්ලම ප්‍රමුඛයිනේ. ඔව්. එතකොට මේ ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඔව් මෙහෙම එකපාරටම අපිට ගහන්න කරන්න එහෙම එකක් නැති වෙන්නේ. නෑ නේද? මෙයාලගේ වතුර බින්දුවක්වත් නැහැ මලි නේද? නෑ දැන් අර වියලීනේ මේ පරිසරේ. ඔව් පරිසරේ වියලි මේ ඒ වුණාට අර සාමාන්‍යයෙන් අපි හිතනවානේ සර්පෙක් වුණාම එයාගේ සෙවල වගේ තියෙනවනම් නම් කියලා. ඔව්. එහෙම කිසි දෙයක් නැහැ කොරපොත්තෙන් කොරපොත්තට හරි ලස්සනට. එහෙම කිසිම දෙයක් නැහැ. හරි ලස්සනයිනේ මල්ලි. පොඩ්ඩක් ඇටැක් කරන සීන් එකක් තියෙනවා යාගේ. හරිම ලස්සන සර්පයෙක්. කියන්නේ මේ සර්ප කුලේ ඉන්න මේ හරිම ලස්සන සර්පෙන්නේ. හරිම ලස්සනම සර්පෙක්. ඒතර මේ සර්ප කුලේ ඉන්න පහත්නෙක් කෙනා ගැරන්ටි කියලා කියනවනේ. ඔව්. ඒක මේ ඇත්තටම මේ බොරු කතාවක්. ඉතින් මේ ඒක බොරු කතාවක්. ඔව්. මේ එයා සාමාන්‍ය සර්පෙක් තමයි. ඉතින් මල්ලි දැන් ඔයත් එක්ක ඇවිල්ලා මේ දවස් තුනකට කරලා තවත් මම සර්පය වලට පුරුදු වුණා වගේ මට නිකන්. ඔව්. පොඩි බයක් තියෙනවා. ඔව්. ඒ වුණාට මේ ඔයාගෙන් ලැබිට මේ දැනීම් පන්නරේ මල්ලි මාරම සපෝට් එකක. දැන් ඔයාලට මේ ගමේ ඉන්න තවත් තරුණ පිරිසට ඉගෙන ගන්න කට්ටියට මේවා උගන්වන්න පුළුවන් නම් සර්පෙක් හඳුනාගෙන සිටීමත් මනුස්සයට වැදගත් වෙනවනේ මල්ලි. ඔව්. ඉතින් මේ වල මෙයා තනිකර මේ ගහට යන්නම try කරන්නේ. ගහට යන්නම තමයි try කරන්නේ. මෙයාලා රුක්වාසී. අනික මෙයාලා තමයි මාපිල් විශේෂ 5 ඇතුරෙන් ලංකාවේ ඉන්න විශාලතම මාපිල් විශේෂය තමයි නාග මාපිලා එහෙම නැත්නම් ලේ මාපිලා කියලා කියන්නේ. හරිම ලස්සනයි මෙයා නේද? ඒ මල්ලි ඇත්තටම එහෙම හිටියා කියලා එහෙම ලොකු හානියක් අපිට කරන්න දැන් මේ කට්ටිය කියනවනේ මේ අරූ කෑවා මූ කෑවා හරි බයයි එහෙම කියලා දැන් වනාන්තරේ ඉඳලත් මේ හරි බොරු කියනවා ගොඩාක් අය කියන්නේ බොරු දේවල් මිත්‍යා විශ්වාස ඔක්කොම. මෙයාගේ මල්ලි පාට දුඹුරු පාටක් නෙමෙයි අලු පාටක් වගේ නේ. ඔව් අලු පාටක් වගේ තියෙන්නේ. හරි ලස්සනයි. ඔව්. ඔන්න යාළුවනේ මට ලැබිච්ච තවත් අත්දැකීමක්. ගල්පාලම යටදී හම්බෙච්ච අලුත් යාළුවා මේ බලන්නකෝ. නාගමාපිලා. ඉතින් මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මම මේ වගේ දෙයක් කරන්නේ. ඉස්සර නම් අපිට සර්පෙක් දැක්කම චූ ටිකක් යන්න නැති ටික විතරයි. හිතුව හැමදේම වෙන තරමටම අපි බය වුණා. ඉතින් දැන් බලන්නකෝ මේකේ තියෙන මේ එක්ස්පීරියන්ස් එක හරිම පුදුමාකාරයි. දැන් මට හිතෙනවා මමත් දැන් මේ සර්පය වල්ලන්න පුරුදු වෙලාද කියලා. හරිම ලස්සනයි. මෙයාගේ දිව ඇඟේ ගෑවෙද්දී නම් පොඩි චකිතයක් තියෙනවා.
මල්ලිට ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙහෙම අත්දැකීමක් අපිට ලබා දුන්නාට. ඔව්. ජීවිතේට ගැරන්ටි පිටි එකක් දැකලා අල්ලන්නේ නැති මිනිස්සෙක් ඇවිලි වෙරලා මෙන්න ලේ මාපිල්ලු පොළොංගු පිඹුරෝ අල්ලන්න පුරුදු වෙලා. නියමයි. අපි අනිදාස් කරමු නේ මල්ලි. කොහොමම දාම් බිමට. බිමට දාමු නේද? බිමින් දාමු. එයා බිමට හිටියේ. ඔව්. එයාට යන්න ඉදිරිය යන්න දෙමු. රැයට තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. හරි හරි. එහෙනම් පරිස්සමෙන් යන්න. හරි. බුදු සරණ ඒවාට. හරි මාස්. දැන් තන හොයනවා. ඔව් අපි යමු මල්ලි. එතන බිත්තර නන්නේ. පිටර නෑනේ. බිත්තර නන්නේ. එතන බිත්තර තියෙනවා නම් පේනවා අපිට. පේනවනේ. නෑ කොහොමද බිත්තර දැම්මත් මේ මෙයාලා ඉන්නෙත් නේ. ඉන්නේ නෑනේ. ඉන්නේ. ශබ්ද කරන්න තු මේ පරිසර දෙයක් දෙකට අහගෙන හිටියොත් එහෙම අපිට ඇහෙන්නෙම කුරුල්ලොන්ගේ සද්දයි මේ ගස් එහෙට මෙහෙට කිරිබිරි ගන්න සද්දයි විතරමයි. හරිම ලස්සනයි. මාමා කෙනෙක් කෙනා පාර දිගේ අපි එක ලස්සන වීඩියෝ එකක් ගමු. මහා කරදරාව බලලි ඉවරලා අපි ගල් පාලමත් බලන්න ගියා. මහා කරදරාව වාහන දාන කාලෙට ගල් පාලම යටින් වතුර පාරක් ගලා ඉන්නේ මල්ලි. ඔව්. ඉතින් මහා කරදරාවට සමුදෙන්න යන්නේ. මේ හරියට වඳුරෝ ඉන්නවා. ඒ බලන්න. ඊළඟ දෙන්නේ. ලස්සන කොහොඹ ගහක් යට පුංචි තැනක් තියෙනවා. ඒකත් පොඩ පෙනවල ඔය කට්ටියට. ඔන්න. ලස්සන පුංචි දේවාලයක් වගේ එකක් නේ තියෙන්නේ මල්ලි. ඔව්. හරි ලස්සනයි. ඉතින් වඳුරොත් ඉන්නවා මේ හරියේ. ඉතින් මේ ලස්සන ගමෙන් සමුගන්නේ ඇත්තටම මාර දුකෙන්. අනිවාර්යෙන් මායමත් එන්නම් ඔයාව බලන්න. මේ ලස්සන අගය කරන වචන නෑ මල්ලි. පුදුම ලස්සනක්. ඔන්න අපි ඊනක මිහින්තලේ නේද? ඔව්. අපි ඊයේ හැන්දෑව වරු ගත කරේ මිහින්තලේ. අර ඈතින් පේන්නේ මිහින්තලේ චෛත්‍යයන් දෙක.